නන්දි තවත් මුතුවර පැනමුතු තරඟ වාරයක් සමග එක්වන්නට ආරාධනා කරමින් අපි මුතුවර පැනමුතු අවසන් පූර්ව වටේ තරඟයක් අද ආරම්භ කරනවා. අද තරඟයේ පැවැත්වෙන්නේ වයස අවුරුදු 16ක් 18ක් අතර මූලික වටේ තරඟ වලින් ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහකයන් අතරේ. ඒ අනුව මූලික වට වලින් ජයග්‍රහණය කළ තරඟකරුවන් 6 දෙනෙක් වැඩිරියට පැමිණ සිටිනවා. අප මුලින්ම ඔවුන් හඳුනා ගන්නවා. මම සිංකල ප්‍රභාත් අංක 789 මල්ලාන රූපවාහිනී ළමා සමාජය. මම දිලූපා කුමාරි අංක 800 දන්න කොට්ටා මුතුව රූපවාහිනී ළමා සමාජය. මම පූර්ණිමා ප්‍රේමරත්න අංක 886 දරන හොරණ මොනගම රූපවාහිනී මුතුව ළමා සමාජය. තිමුතු බුද්ධික සමරසිංහ අංක 764 දන්න මතුගම රූපවාහිනී ළමා සමාජය. මම ජානක තුරංග අංක 791 කඩුතර උතුර මුතුව රූපවාහිනී ළමා සමාජය. මම චමින්ද සංජය විජේවික්‍රම අංක 871 දරන මල්ලිකස්වේ රූපවාහිනී මුතුව ළමා සමාජය. අදත් සුපුරුදු පරිදි මුතුහර පැනමුතු ප්‍රශ්න විචාරක නාලක ගුණවර්ධන ඔහුට සහාය වෙනවා චතුර රත්නායක. දැන් තරඟය ආරම්භ කරන්නට නාලක. ස්තුති. අද අපිට පැවැත්ලා තියෙන්නේ මේ නංගිද මල්ලිද 6 දෙනාගෙන් එක් අයෙකු අපේ අවසන් මහා වැඩසටහනට තෝරා ගන්නට. ඒ සඳහා අපි ඔවුන්ට ප්‍රශ්න වත 3ක් ඉදිරිපත් කරනවා. හැම ප්‍රශ්න වතයකදීම ප්‍රශ්න යොමු වෙන්නේ අංක 1 සිට 6 දක්වා ඔවුන් අසුන්ගෙන සිටින අනුපිළිවෙලින්. ඒ අනුපිළිවෙලත් ඔවුන් විසින්මයි තීරණය කරගෙන තියෙන්නේ කුසපත දීමෙන්. ප්‍රශ්නයක් යොමු වෙන නංගියෝ මල්ලි තප්පර 10ක් ඇතුළත එක එල්ලේම නිවැරදි උත්තරේ දුන්නොත් ලකුණු 10යි. නිවැරදි උත්තරේ නොලැබුණොත් ඒ අවස්ථාව වෙනත් ඕනෑම කෙනෙකුට ලබා ගන්නට පුළුවන්. ඒ සඳහා ඔවුන් තමන් ඉදිරියේ තියෙන ආලෝක සංඥාව දැල්විය යුතුයි. මුලින්ම ආලෝක සංඥාව දැල්වන තැනට ඒ සඳහා අවස්ථාව දෙනවා. නිවැරදි උත්තරයට ලකුණු 5යි. දැන් මේ අවසන් පූර්ව වැඩසටහනට සහභාගී වෙන ඔබ සියලු දෙනාටම එකසේ සුබ පතමින් අපි ප්‍රශ්න වටේට යමු වෙමු. පළවෙනි ප්‍රශ්නේ යොමු වෙන්නේ චින්තක ප්‍රභාත් මල්ලිට. දැන් මල්ලි මේ සිංහලයේ මහා කාව්‍ය හැටියට හඳුන්වා දී තිබෙන කෞසිලුමින මේ මෑතදී උගතුන් දෙපළක් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලැබුවා. ඉංග්‍රීසියෙන් කාව්‍යයක් හැටියට ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙම පරිවර්තන එහෙම නැත්නම් මේ ඉංග්‍රීසියට පෙරලීමේ බාරදූර කාර්යයට උරදී ක්‍රියා කළේ ඒ දෙන්නෙන් එක්කෙනෙක් ඉංග්‍රීසි ජාතික W.R. මැක්අල්පයින් මහතා. අනිත් පුද්ගලයා ලංකාවේ මහාචාර්ය M.B. ආර්යපාල මහතා. අපි අහන්නේ මෙසේ මෑතදී ඉංග්‍රීසියටත් පෙරළුණු කෞසිලුමින මුල් කෘතියේ කතුවරයා කවුද? දැන් අවස්ථාව සලසා ගන්නවා අංක 2 ඉන්න දිදූපා කුමාරි නංගි. දෙවෙනි පරතුම්බා පරාතුම්බාද? ඔව් නංගි. මම පිළිගන්නවා දඹදෙණිය රජ කරපු දෙවැනි පරාක්‍රම බාහුව එහෙම නැත්නම් දෙවැනි සරකුම්බා රජතුමා තමයි කෞසිලුමිනේ කතුවරයා හැටියට සඳහන් වෙන්නේ. අපි ඔබට ලකුණු 5ක් ලබා දෙනවා. දැන් මෙන්න ඔබට යොමු වෙන ප්‍රශ්නේ නංගි. දිදූපා කුමාරි නංගි මේ මෑතකදී සිංහල පොතක් ප්‍රකාශයට පත් වුණා මధుර මధుව කියලා. මේ පොතේ තියෙන්නේ ඉතා ප්‍රකට ලාංකික ගායකයෙකුගේ මිහිරි හඬින් ගැයුණු ගීතවල ගීත 26ක ගී පදමාලා. අද අප අතර නැති අද ජීවතුන් අතර නැති මේ ගායකයාම රචනා කළ ගීතත් වෙනත් එවකට සිටි ප්‍රවීණ ගීත නිබන්ධකයන් විසින් රචනා කරනු ලදුව ඔහු විසින් ගායනා කරන ලද ගීතවල පදවලුත් මේ පොතේ තියෙනවා. මේ පොතේ නම මధుර මధుව. එය සංස්කරණය කොට පළ කර තිබෙන්නේ ඔහුගේ බිරිඳ විසින්. ඔබ දන්නවද මෙසේ මේ මధుර මధుව නමින් පළ වී තිබෙන පොතේ තියෙන්නේ කා විසින් ගයන ලද ගීතද කියලා? සුනිල් ශාන්ත මහත්මයා. ඔව් නංගි උත්තරේ හරි. සුනිල් ශාන්ත ගායකයාණන් විසින් ගායනා කරන ලද ගීතවල එකතුවක් තමයි මෙසේ ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ. අපි ඔබට ලකුණු 10ක් ලබා දෙනවා. ඊළඟට අපි පූර්ණිමා ප්‍රේමනත්න නංගිගෙන් අහන ප්‍රශ්නය. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික රටවල් සංඛ්‍යාව දැන් 150කටත් වැඩිය අධිකයි. නමුත් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භයේ පටන්ම යට
සමාජිකයන් හැටියට හවුල් වී සිටින රටවල් 5කට අනිත් රටවල් සියල්ලටම වඩා සුවිශේෂ බලතල තියෙනවා. මේ ගැන ඇතම් අනිත් රටවල් අප්‍රසාදය පළ කරපු අවස්ථාවක් නැත්තේ නෑ. මේ සුවිශේෂ බලතල අතරින් ප්‍රධාන එක තමයි මේ නිෂේධ බලය කියන එක. ඒ කියන්නේ අනිත් රටවල් සියල්ලම යම් කිසි තීරණයකට එළඹුණත් මේ රටවල් පහෙන් එකකට හෝ කිහිපයකට පුළුවන් ඒ තීරණයට එරෙහිවන්නට. ඒ මගින් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගැනීම වළක්වන්නට. ඔබට කියන්න පුළුවන්ද මෙසේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ නිෂේධ බලය වැනි විශේෂ වරප්‍රසාද හිමිව සිටින රටවල් 5න් රටවල් 3ක නම් ඇමරිකාව, සෝවියට් දේශය, ජපානය නෑ. මට ඒ පිළිතුර සම්පූර්ණ නැති නිසා පිළිගන්නට බෑ නංගි. හොඳයි, මම අවස්ථාවක් දැන් සපයනවා අංක 5 ඉන්න ජානක මල්ලි අපි බලමු වඩා සාර්ථක පිළිතුරක් ඔහුගෙන් ලැබෙයිද කියලා. ඇමරිකාව, සෝවියට් රුසියාව සහ චීනය. ඔබ දන්නවද ඉතුරු රටවල් දෙකත් මොනවද කියලා? ප්‍රංශය, මහා බ්‍රිතාන්‍ය. ඔව් හරියට හරි. ඔබ රටවල් 5ම නිවැරදිව සැපයුවා. ජපානයේ අයිති වෙන්නේ නැහැ මේ රටවල් වලට. ඒකයි මට පළවෙනි යෙන් ලැබුණු පිළිතුර බාර ගන්නට බැරි. ඇමරිකා එක්සත් ජනපදයේ, සෝවියට් දේශය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ චීනය කියන රටවල් 5ට තමයි නිෂේධ බලය ඇතුළු මේ වරප්‍රසාද හිමි වෙලා තියෙන්නේ. අපි ඒ සඳහා අංක 5 ආසනයේ ඉන්න ජානක මල්ලිට ලකුණු 5ක් ලබා දෙනවා. ඔව්. ඊළඟට අපි යොමු වෙන්නේ දිමුතු සමරසිංහ මල්ලිගේ ප්‍රශ්නෙට. දැන් මේ ලංකාවට විදේශ ආධාර ලබා දීමේදී මුල් වුණු ප්‍රධානතම ආයතන දෙකක් තමයි ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. IMF කියන හැඳින්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් මේ පහුගිය අවුරුදු ගණනාව තිස්සේ ලංකාවට ඉතා විශාල වශයෙන් විදේශ ආධාර ලබා දුන් ආයතන දෙකක්. ඔබ දන්නවද මේ ආයතන දෙකේම මේ සංවිධාන දෙකේම මූලස්ථානය පිහිටා තියෙන්නේ කුමන නගරයේද කියලා? වොෂින්ටන්. ඔව්. උත්තරේ හරි. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර තමයි මේ ආයතන දෙකේම මූලස්ථාන පිහිටවලා තියෙන්නේ. අපි දිමුතු මල්ලිට ලකුණු 10ක් දෙනවා. ඊළඟට අපි අහන්නේ ජානක මල්ලිගෙනුත් විදේශාධාර සපයන තවත් ආයතනයක් ගැන ප්‍රශ්නයක්. ආසියාවේ රටවල ආර්ථික සංවර්ධනයට විශේෂයෙන්ම අතහිත දෙන ආයතනයක් තමයි ආසියානු සංවර්ධන බැංකුව. ADB කියන ඉංග්‍රීසි අකුරු තුනෙන් කෙටියෙන් හැඳින්වෙනවා. ලංකාවටත් විශාල වශයෙන් මෑත යුගයේ ආධාර කරලා තියෙනවා. ඔබ දන්නවද මේ ආසියාතික සංවර්ධන බැංකුවේ මූලස්ථානයේ තියෙන්නේ කොහෙද කියලා, මොන නගරයේද කියලා? ටෝකියෝ නේද? නෑ මල්ලි. ඔව් අපි දැන් අවස්ථාව දෙනවා චමින්ද මල්ලිට. මැනිලා. ඔව් මල්ලි, මැනිලා නුවර. ඔබ දන්නවද රට? පිලිපීනය. ඔව්. පිලිපීනයේ මැනිලා නුවර තමයි මේ ආසියාතික සංවර්ධන බැංකුව, ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානය පිහිටලා තියෙන්නේ. අපි චමින්ද මල්ලිට ලකුණු 5ක් ලබා දෙනවා. ඊළඟට අපි ප්‍රශ්නේ යොමු කරන්නේ චමින්ද මල්ලිට. ඔබට නේද වාරය? ඔව්. මේ ශ්‍රී ලංකාවට විදේශ ආධාර සපයන ආයතන හැරුණු විට කෙලින්ම රටකින් රටකට ආධාර සපයන පදනම මත ආධාර කරන සංවර්ධිත රාජ්‍ය ගණනාවකුත් තියෙනවා. මේ රාජ්‍ය අවුරුද්දකට වතාවක් එක්තරා යුරෝපීය නගරයකට රැස් වෙලා ලංකාවට දී ඇති ආධාර භාවිතා කර ඇති ආකාරයත් තව දිය යුතු විදේශ ආධාර ගැනත් කතා කරනවා. කතා බහ කරලා එකඟතාවයකට එනවා. ඔබ දන්නවද මෙසේ ලංකාවට විදේශ ආධාර රට සපයන ප්‍රධාන රටවල් වාර්ෂිකව රැස් වෙන්නේ කුමන යුරෝපීය නගරයේද කියලා? පැරිස් නුවර. ඔව් මල්ලි, උත්තරේ හරි. ප්‍රංශයේ අගනුවර වන පැරිස් නුවර තමයි මේ පැරිස් ආධාර දෙන කණ්ඩායම රැස් වෙන්නේ. ඒ සඳහා අපි ඔබට ලකුණු 10ක් ලබා දෙනවා. අපි පළවෙනි වටේ ප්‍රශ්න එයින් නිම කරනවා. පළමුවන වටේ ලකුණු තත්ත්වයයි මේ. චින්තක ප්‍රභාත් ලකුණු ලබාගෙන නැහැ. දිලූපා කුමාරී ලකුණු 15ක් ලබාගෙන තිබෙනවා. පූර්ණිමා ප්‍රේමරත්න ලකුණු ලබාගෙන නැහැ. දිමුතු බුද්ධික සමරසිංහ ලකුණු 10ක් ලබාගෙන තිබෙනවා. ජානක සුරංග ලකුණු 5යි. චමින්ද සංජීව විජේවික්‍රම ලකුණු 15යි. අපි දැන් තරගයේ දෙවන වටය ආරම්භ කරනවා.
මෙවර අපේ දෙවනි වටේට පාදක වෙන්නේ කොරල් පර ගැන ප්‍රශ්න කීපයක්. මෙහිදී අපි කොරල් පර තෝරගන්න අදහස් කළේ මේ දිනවල කොරල් පර සංරක්ෂණය පිළිබඳ විශේෂ උනන්දුවක් අවධානයක් යොමු වෙලා තියෙන හින්දා. මේ පළවෙනි ප්‍රශ්නේ චින්තක මල්ලිට මේ ලංකාව වටා ඇතැම් තන්වල නොගැඹුරු මුහුදේ කොරල් පර හමු වෙනවා. වෙරළ ප්‍රදේශ මුහුදු කෑමෙන් වැළැක්වීමට මේ කොරල් පර වලින් වැදගත් මෙහෙයක් ඉටු වෙනවා. මෙම කොරල් පර තැනී තියෙන්නේ ඉතා කුඩා ජීවීන් විශේෂයක් ශ්‍රාවය කරන දැඩි ද්‍රව්‍ය එක්වීමෙන්. කොරල් පරයක වඩාත්ම බහුලව හමුවන රසායනික ද්‍රව්‍ය හැටියට හඳුන්වන්න පුළුවන් කුමක්ද? කැල්සියම් කාබනේට්. ඔව් මල්ලි උත්තරේ හරි. ඔබේ කැල්සියම් කාබනේට් තමයි මේ කොරල් පරවල වඩාත්ම බහුලව හමු වෙන්නේ. ඔබට ලකුණු 10ක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නේ දිලූපනංගිට මේ කොරල් පර ලෝකයේ සාගර හැමතැනම හමු වෙන්නේ නැහැ. ඝර්ම කලාපීය රටවල ඝර්ම කලාපීය සාගරවල තමයි හමු වෙන්නේ. ඒ සාගරවලත් නොඑක් විශේෂිත ප්‍රදේශවල පමණයි. ඒ වගේම මේ කොරල් පර වලට සෑම විටම බිහි වෙන්නට පුළුවන් නොගැඹුරු මූදේ විතරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ ඉඳලා අඩි 100ක් දක්වා ගැඹුරට විහිදෙන නොගැඹුරු මුහුදේ. ඔබ දන්නවද මෙසේ නොගැඹුරු මුහුදේ පමණක් කොරල් පර ඇතිවීමට බිහිවීමට ප්‍රධානම හේතුව මොකක්ද කියලා? සූර්යාලෝකය ලැබීම. ඔව්. මම පිළිගන්න උත්තරය මේ කොරල් පර වැඩිවීමට වර්ධනය වීමට සූර්යාලෝකය අවශ්‍යයි. ඉතින් සාමාන්‍යයෙන් මුහුදේ නොගැඹුරු මුහුදේ පමණයි මේ මුහුදු පතුලට ප්‍රමාණවත් සූර්යාලෝකයක් ලැබෙන්නේ. ඒ නිසා කොරල් පරවල වැඩිම මුහුදේ නොගැඹුරු ප්‍රදේශවලට සීමා වෙනවා. අපි ඔබටත් ලකුණු 10ක් දෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ පූර්ණිමා නංගිට දැන් මේ ලංකාව වටා තියෙන කොරල් පර විනාශ වී යාමට ස්වාභාවික හේතු වගේම මිනිසා විසින් කොරල් පර දිගින් දිගටම කඩා බිඳ දැමීමත් හේතු වෙලා තියෙනවා. අපේ රටේ ඇතැම් වෙරළ බඩ ප්‍රදේශවල ජනයා රැකියාවක් හැටියට කොරල් පර කැඩීම කරගෙන යනවා. මෙසේ කොරල් පර කැඩීම ප්‍රධාන වශයෙන්ම කරන්නේ කුමක් ලබා ගන්නටද? එහෙම නැත්නම් කුමන කර්මාන්තයක් සඳහාද? හුණුගල්. ඔව් ඔබ දන්නවද මේ හුණුගල් ලබා ගන්න කොහොමද කියලා කොරල් වලින්? පෝර්ණවල පුරුෂලා. ඔව්. හරි මම පිළිගන්න උත්තරය කොරල් පුලුස්සා හුණුගල් ලබා ගන්න තමයි බොහෝ කොටම මේ කොරල් පර කැඩීම සිදු කරන්නේ. ඒ අරෙන්නට නොඑක් අලංකාර කිරීම සඳහා කොරල් පර කඩනවා තමයි. නමුත් වැඩිපුරම කොරල් පරේ විනාශ වන්නේ මේ හුණුගල් ලබා ගැනීම සඳහා එය කැඩීම නිසා. ඔබට ලකුණු 10ක් හිමි වෙනවා. ඔව්. අපි දැන් යමු දිමුතු මල්ලිගේ ප්‍රශ්නෙට. දැන් මේ කොරල් පර කඩලා ඒව පුලුස්සාගෙන ලබා ගන්න හුණුගල් තමයි ලංකාවේ ගොඩනැගිලි කර්මාන්තය සඳහා බොහෝ විටම පාවිච්චි වෙන්නේ. දැන් මේක ඊටාම විනාශකාරී ක්‍රමයක් ගොඩනැගිලි ද්‍රව්‍යයක් සපයා ගන්නට. මේ නිසා මෑතදී අපේ විද්‍යාඥයෝ පෙන්වලා දීලා තියෙනවා මේ කොරල් පරය කඩලා පුලුස්සලා හුණුගල් ලබා ගැනීම වෙනුවට රට ඇතුලේ ඛනිජ ද්‍රව්‍යයක් හැටියට හමු වෙන එක්තරා ඛනිජයක් මේ හුණුගල් ලබා ගන්නට යොදා ගන්නට පුළුවන් කියලා. ඒක යම් ක්‍රමයකින් සකසා ගන්න පුළුවන් කියලා හුණුගල් ආකාරයට. දැන් මේ මාතලේ වගේ ප්‍රදේශවල මේ ඛනිජ ද්‍රව්‍ය බහුලව හමු වෙනවා. මෙම ක්‍රමය ප්‍රචලිත කරන්න පුළුවන් නම් මෙසේ හිරිගල් එහෙම නැත්නම් කොරල් පර කැඩීම අපට බොහෝ දුරට වළක්වා ගන්නට පුළුවන්. ඔබ දන්නවද මෙසේ කොරල් පර වෙනුවට හුණුගල් සපයා ගැනීමේ අමුද්‍රව්‍යයක් එහෙම නැත්නම් මූලාශ්‍රයක් හැටියට සැලකිය හැකි රට තුල පිහිටි ඛනිජ ද්‍රව්‍ය මොකක්ද කියලා? ඔබේ කාල වේලාව ඉක්ම ගියා. දැන් අවස්ථාව සලසා ගන්නවා චමින්ද මල්ලි. අවසාදිත හුණුගල්. ඔව් නමුත් ඒකට අපි එක්තරා වචනයක් පාවිච්චි කරනවා. ඔබට කියන්න පුළුවන් විද්‍යාවේදී පාවිච්චි කරන එක්තරා වචනයක්. ඔව් මම ඔබට ලැබිය යුතු ලකුණු සංඛ්‍යාවෙන් අඩක් ලබා දෙන්න. මේ කියන්නේ ලකුණු 5න් ලකුණු 3ක්. අපි බලාපොරොත්තු වුණු උත්තරය ඩොලමයිට් නමින් හැඳින්වෙන ඛනිජය. එහි මැග්නීසියම් සහ කැල්සියම් කාබනේට් අඩංගුයි. මේ ඩොලමයිට් යම්කිසි විශේෂ සකස් කිරීමකින් පස්සේ හුණුගල් හැටියට පාවිච්චි කරන්න පුළුවන් බව දැන් විද්‍යාඥයෝ පෙන්වලා දීලා තියෙනවා. අපි
චමින්ද මල්ලිට ලකුණු 3ක් ඒ සඳහා ලබා දෙනවා. ඔව් ඊළඟට ජානක සුරංග මල්ලිට යොමු වෙන ප්‍රශ්නය මේ දැන් කොරල්පර විනාශ වීමට දැන් කාලේ ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මිනිසා. හැබැයි කොරල්පර වලට ස්වාභාවික සතුරන්ද ඉන්නවා. ස්වභාදහමින්ම කොරල්පර විනාශ කිරීමට යම් යම් සතුරන් බිහි වෙලා ඉන්නවා. එයින් මුල් තැනක් ගන්නෙ මේ කොරල්පර වලට පහර දීලා ඒවා ආහාරයට ගනිමින් විනාශ කරන එක්තරා මුහුදු ජීවියෙක්. මොවුන් ශීඝ්‍ර වශයෙන් වැඩුණොත් යම් ප්‍රදේශවල කොරල්පරේ ඉතා ඉක්මනින් විනාශ වී යන්නට පුළුවන්. දැන් ලංකාවේ මීට වසර 15කට 20කට පමණ කලින් මේ ජීවියා කොරල්පරවල බෝ වෙන්නට ඉඩ ඇතයි කියලා අනුතුරු අඟවීමක් කරනු ලැබුවා. ඔබ දන්නවද මේ කොරල්පර ආහාරයට ගනිමින් විනාශ කිරීමට ප්‍රසිද්ධියක් දනන ජීවියා මොන ආකාරයේ සතෙක්ද කියලා? අපි ඔබගෙන් විශේෂිත නම් අහන්නේ නැහැ. දල වශයෙන් මොන ආකාරයේ සතෙක්ද කිව්වොත් අපි උත්තරේ බාර ගන්නවා. බෙල්ලෙක් වගේ නෑ. බෙල්ලෙක් කියන එක මට පිළිගන්නට අමාරුයි. ඔව් චමින්ද මල්ලි සුද්‍ර ජීවී නෑ. ක්ෂුද්‍ර ජීවියෙකුත් නෙමෙයි. බොහොම ඇහැට පේන ආකාරයේ සතෙක්. වෙනත් කවුරුත් දන්නවද ලකුණු නැතත්? පණුව. ඔව් මල්ලි කියන්න. පණුවේ. නෑ. පණුවෙකුත් නෙමෙයි. මේක මේ පසැඟිල්ලෙක් එහෙම නැත්නම් තාරකා මාළු ආකාරයේ සත්වයක් ඉංග්‍රීසියෙන් උට කියන්නේ crown of thorn starfish කියලා. මේක කොරල් පරවලට විශාල තර්ජනයක් එල්ල කරන්නට පුළුවන් ආකාරයේ ජීවියෙක්. කාටවත් ලකුණු හිමි වෙන්නේ නැහැ. ඊළඟට අපි මේ වටේ අවසන් ප්‍රශ්න යොමු කරන්නේ චමින්ද මල්ලිට. දැන් මේ ලංකාවේ විශේෂයෙන්ම නිදිත දිග වෙරළ බඩ තීරයේ ඇති කොරල් පර රැක ගැනීම සඳහා මේ වෙරළ සංරක්ෂණ පනත යටතේ නොයෙක් අලුත් නීති රීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට දැන් බලධාරීන් කටයුතු කරගෙන යනවා. මේ අනුව මුහුදු වෙරළේ ඉඳලා යම්කිසි දුර ප්‍රමාණයක් ගොඩබිමට වෙන්නට ඇති සියලුම කොරල් පර කැඩීම තහනම් කරන්නට කටයුතු කරලා තියෙනවා. ඔබ දන්නවද මුහුදු මට්ටමේ එහෙම නැත්නම් මුහුදු වෙරළේ ඉඳලා කොපමණ අඩි ගණනක් මේ රට තුලට මෙම ආරක්ෂිත තීරය අයිති වෙනවද කියලා? අඩි 15ක්. නෑ මල්ලි. අඩි 15ක් නෙමෙයි. හොඳයි අපි අවස්ථාව දෙනවා ජානක මල්ලිට. අඩි 25ක් පමණ. නෑ මල්ලි. ඊට වැඩිය විශාල සංඛ්‍යාවක් ලකුණු නැතත් උත්සාහයක් කරන්න මම අවස්ථාවක් දෙන්න. අඩි 25ට වැඩිය හුඟක් වැඩි. අඩි 300ක තීරයක් මෙසේ ආරක්ෂිත තහනම් කලාපයක් හැටියට ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා ලකුණු හිමි වෙන්නේ නැහැ කාටවත්. අපි දෙවැනි වටේ ප්‍රශ්නයෙන් හමාර කරනවා. දෙවන වටේ ලකුණු තත්ත්වය ඉදිරිපත් කිරීමට කලින් මැදිරියට පැමිණ තරඟයෙන් නරඹන නංගිලා මාලිලාට යොමු කරන ප්‍රශ්නය දැන්. අපි දන්නවා මාළු එක එක වර්ගවල මාළු ලෝකේ සත්ත්ව ලෝකේ ඉන්නවා කියලා. අද අපි අහන ප්‍රශ්නයත් එක්තරා විදිහක මාළුවෙක් ගැන. මේ මාළුවා වාසය කරන්නේ දකුණු ඇමරිකාවේ ගංගාවල. කියන්නේ මිරිදිය මාළුවෙක්. මූගේ දරුණුකම හින්දා හුඟක් ප්‍රසිද්ධයටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ විශාල සතෙක් වුණත් මේ මාළු ඉන්න ගංගාවකට බැස්සොත් විනාඩි කිහිපයකදී වගේ කාලයකදී මුව ඒ සතාව කාලා ඉවර කරන්න මේ මාළු විශේෂයට පුළුවන් කියලා කියනවා. දැන් මෑතක ඉඳන් අපේ රටේ මිරිදිය මාළු ඇති කරන්න මේ මාළු විශේෂය තමන්ගේ මාළු ටැංකිය වල ඇති කරනවා කියලා රාවයක් පැතිරලා තියෙනවා. ඉතින් සමහරු තර්ක කරනවා මේ සතුන් අපේ ගංගාවලට බෝ වුණොත් අපේ රටේ ගංගාවටත් මිනිසුන්ට බහින්න බැරි තත්ත්වයක් ඇති වෙයි කියලා. ඔබට කියන්න පුළුවන්ද මේ මාළුවා කවුද කියලා? උත්තරේ දන්නවනම් නම කියලා උත්තරේ කියන්න. නිරංජන ප්‍රේමරත්න. තීරණා. ඔව් හරි උත්තරේ හරි නංගි. ඔව් ස්තුතියි. දෙවන වටේ ලකුණු තත්ත්වයේ මේ චින්තක ප්‍රභාත් ලකුණු 10යි, දිලුපා කුමාරි ලකුණු 25යි, පූර්ණිමා ප්‍රේමරත්න ලකුණු 10යි, දිමුතු බුද්ධික සමරසිංහ ලකුණු 10යි, ජානක සුරංග ලකුණු 5යි, චමින්ද සංජීව විජේවික්‍රම ලකුණු 18යි. දැන් අපි තරඟයේ තුන්වන වටය ආරම්භ කරනවා. ඔව් තුන්වෙනි වටේ මුල් ප්‍රශ්නේ අපි යොමු කරන්නේ චින්තක මල්ලිට. මේක ලෝක ඉතිහාසයේ සම්බන්ධ ප්‍රශ්නයක්. ප්‍රංශයේ ඉතිහාසයේ වැදගත් තැනක් හිමි කරගන්නා පුද්ගලයෙක් තමයි මේ නැපෝලියන් බොනපාර්ට් අධිරාජයා. මේ අධිරාජයාගේ ජීවන කතාවේ එක්තරා අංශයක් තමයි ඔහු උපන්නේ දූපතක. ඔහු මිය ගියත් ඊට වෙනස් වූ දූපතක. ඔහු 1769 දී උපත ලබා තියෙන්නේ කෝසිකා දූපතේ.
ඔහු නොඑක ආකාරයේ වික්‍රම වලට සම්බන්ධ වෙලා ඉඳලා ප්‍රංශයේ අධිරාජ්‍යයක් හැටියටත් ඉඳලා පස්සේ කාලෙක ඔහුව බලයෙන් පහ කරනු ලැබුවා. 1815 දී ඔහු බලයෙන් පහ කරනු ලැබුවා. එහිදී ඔහුව පිටුවහල් කරනු ලැබුවේ දූපතකට. මේ දූපතේදී තමයි ඔහු මිය ගියේ. ඉතින් අපේ ප්‍රශ්නය මෙසේ කෝසිකා දූපතේ උපත ලබ්ධ නැපෝලියන් 1821 දී මිය ගියේ මොන දූපතේදීද? මට කනගාටුයි මල්ලි ඔබේ කාල වේලාව ඉක්ම ගියා. චමින්ද මල්ලි දැන් අවස්ථාවක් ලබා ගන්නවා. ශාන්ත හෙලේනා දූපත. ඔව් මල්ලි ශාන්ත හෙලේනා දූපත මේක බ්‍රිතාන්‍යයට අයත් දූපතක් දකුණු ඇට්ලාන්ටික් සාගරයේ තියෙන්නේ. මේ දූපතේදී තමයි නැපෝලියන් මිය ගියේ. ඔබට ලකුණු 5ක් ලැබෙනවා චමින්ද මල්ලි. ඔව් අපි දිලූප කුමාරි නංගිට යොමු කරන ප්‍රශ්නයත් නැපෝලියන් අධිරාජ්‍යයට සම්බන්ධයි. මේ නැපෝලියන් අධිරාජ්‍යයේ අවසාන සටන උනේ වෝටර්ලූ සටන. Battle of Waterloo කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේක සිද්ධ වුණේ 1815 දී. මේ සටනින් නැපෝලියන්ගේ හමුදාව පරාජයට පත් වූ අතර ඔහුගේ හේවායන් දහස් ගණනක් ඒ සටනේදී මිය ගියා කියලාත් වාර්තා වෙලා තියෙනවා. ඔබ දන්නවද මෙසේ නැපෝලියන්ව පෙරදවීමේ සේනා මෙහෙය වූ බ්‍රිතාන්‍ය සෙනවියා කවුද කියලා? වෝටර්ලූ සටනේදී නැපෝලියන්ව පෙරද වූ සේනා මෙහෙයුවේ කවුද? වෙලින්ටන් කියන පුද්ගලයා. ආයිත් කියන්න නංගි ටිකක් ශබ්ද නගලා. වෙලින්ටන් කියන. ඔව් මම පිළිගන්නවා උත්තරය වෙලින්ටන් හි ආදිපාදවරයා. ඒක තමයි නිවැරදි උත්තරය. ඔබට ලකුණු 10ක් ලැබෙනවා. ඔව්. පූර්ණිමා නංගිට දැන් හිමි වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ප්‍රශ්නයක්. බොහොම සරල ප්‍රශ්නයක්. ක්‍රිකට් ක්‍රීඩාව මේ බොහොම නිවැරදිව මේ යම් යම් සංඛ්‍යා සහ මිමි වලට අනුරූප වෙමින් ක්‍රීඩා කළ යුතු ක්‍රීඩාවක්. ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුල්ලක નિયમિત උස සම්මත උස පොළොව මට්ටමේ ඉඳලා අඟල් කීයක් විය යුතුද? ක්‍රිකට් කඩුල්ලක උස පොළොව බිම මට්ටමේ ඉඳලා අඟල් කීයක් විය යුතුද? 36ක්. නෑ නංගි 36ක් නෙමෙයි. අපි අවස්ථාවක් දෙනවා වෙනත් කෙනෙකුට. ඕ චමින්ද අඟල් 15ක්. නෑ 15ට වැඩි 36ට අඩුයි. කවුරුත් අනුමානයක් කරනවද? මේක මේ අනුමාන කළාට මදි නිවැරදි උත්තරය ලැබෙන්න ඕනේ. දැන් හැබැයි ලකුණු නෑ. සම්මත උස අඟල් 28ක්. ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුල්ලක සම්මත උස අඟල් 28ක් විය යුතුයි. කාටවත් ලකුණු ලැබෙන්නේ නෑ. ඊළඟට ප්‍රශ්නේ යොමු වෙන්නේ බුද්ධික විමුතු බුද්ධික මල්ලිට. මේ පහුගිය මැයි මාසයේ ජනාධිපතිතුමා විසින් ලංකාවේ කීර්තිමත් විද්‍යාඥයන් තිදෙනෙකුට විද්‍යා ජ්‍යෝති ජාතික සම්මාන පිරිනමනු ලැබුවා. එයින් එක් අයෙක් තමයි ජනාධිපති විද්‍යා උපදේශක මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා. ඔහු මහනුවර පිහිටි මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂකවරයා. ඒ වගේම ඔහු ඇමරිකාවේ එක්තරා විශ්වවිද්‍යාලයක රසායන විද්‍යා මහාචාර්ය ධුරයත් හොබවනවා. ඔබ දන්නවද මෙසේ සිරිල් පොන්නම්පෙරුම විද්‍යාඥ මහතා කුමන ඇමරිකානු විශ්වවිද්‍යාලයටද සම්බන්ධව ඉන්නේ කියලා? ටොරිනෝග. ආයිත් කියන්න මල්ලි. ටොරිනෝග. මට පැහැදිලිව ඇහෙන්න කියනවද? ටොරිනෝග. නෑ මල්ලි. ඒක නෙමෙයි නිවැරදි පිළිතුර. ඔව් අපි ජානක මල්ලිට අවස්ථාවක් දෙනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලය. නෑ. හාවර්ඩ් විශ්වවිද්‍යාලයත් නෙමෙයි. හොඳයි. ලකුණු නැතත් වෙන කවුරුත් උත්සාහයක් කරනවද? දන්නවද? නිවැරදි උත්තරේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලය. මේරිලන්ඩ් විශ්වවිද්‍යාලය තමයි මේ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා සම්බන්ධ වෙලා ඉන්නේ. කාටවත් ලකුණු ලැබෙන්නේ නැහැ. ජානක මල්ලි මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නය අපි කිව්වා විද්‍යා ජ්‍යෝති සම්මානය මේ වාර විද්‍යාඥයන් 30 දෙනෙකුට පුද කෙරුවා කියලා. මේ 30 දෙනාගෙන් එක්කෙනෙක් දැන් ප්‍රකට හෘද රෝග විශේෂඥයෙක්. ඔහු කලක් ලංකාවේ සේවය කළා. දැන් ඇමරිකාවේ නේවාසිකව හෘද වෛද්‍ය විශේෂඥයෙක් හැටියට සේවය කරනවා. ඒ වගේම වෛද්‍ය විද්‍යාත්මක නිපදවීම් ගණනාවක් සඳහාත් ඔහු ගෞරවය ලබාගෙන තියෙනවා. ඔබ දන්නවද මෙවර විද්‍යා ජ්‍යෝති සම්මානය ලද කීර්තිමත් ලාංකික හෘද විශේෂඥයා කවුද කියලා? නන්දදාස කෝදාගද? නෑ මල්ලි.
නන්දදාස කොඩාගොඩ මහතා නෙමෙයි. ඔව් චමින්ද මල්ලි උත්සාහයක් කරනවා. අශෝක මෙන්ඩිස්. නෑ. මං හිතන්නේ අශෝක මෙන්ඩිස් මහත්මයා තාරකා විද්‍යාවටයි මහාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන්නේ. නිවැරදි උත්තරේ වෙන කවුරුත් උත්සාහයක් කරනවද? නිවැරදි උත්තරේ වෛද්‍ය ඇන්තනි ඩොන් මයිකල් මහතා. අවසන් ප්‍රශ්නය මේ වටේ චමින්ද මල්ලිට යොමු වෙන්නේ. අපි කිව්වා විද්‍යාජ්‍යෝති සම්මානයේ 3 දෙනෙකුට පිරිනමනු ලැබුවා කියලා. දැන් එයින් 2 දෙනෙක් මහාචාර්ය පොන්නම් පෙරුම සහ වෛද්‍ය ඩොන් මයිකල්. මේ අනිත් විද්‍යාඥයා ලංකාවේ ඉන්න විශිෂ්ට ගණයේ කාබනික රසායන විද්‍යාඥයෙක්. ඔහු මේ ශාක වලින් ලබා ගන්න නොයෙක් ප්‍රයෝජනවත් රසායන ද්‍රව්‍ය ගැන පුරෝගාමී පර්යේෂණ කළා තියෙනවා. ඒ වගේම ඔහු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා හැටියටත් කටයුතු කරනවා. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කුලපති. ඒ වගේම මම ඔබට තවත් ඉඟියක් දෙන්නම්. ඔහු ලංකා කාර්මික හා විද්‍යාත්මක පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා. කවුද මේ විද්‍යාජ්‍යෝති සම්මානයෙන් පුද ලැබූ තුන්වන එහෙම නැත්නම් අනෙක් විද්‍යාඥයා? හතසිකා නෑ. ඒක නෙමෙයි මල්ලි නිවැරදි පිළිතුර. මම කිව්වා රසායන විද්‍යාඥයෙක් කියලා. මම හිතන්නේ ආතක්‍රාක් මහත්මයා රසායන විද්‍යාවට නෙමෙයි ප්‍රසිද්ධියක් ලැබලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ ඉඟි කිරීම සහ පසුබිම් තොරතුරු කිහිපයක්ම අපි දීලා තියෙන උත්සාහයක් කරනවාද? නිවැරදි උත්තරේ මහාචාර්ය MUS සුල්තාන් බාවා මහතා. මහාචාර්ය සුල්තාන් බාවා මහතා. අපි මේ තුන්වෙනි වටේ ප්‍රශ්නත් එයින් නිම කරනවා. මේ අවස්ථාවේ මුතුහර පැන මුතු සමග එක්ව සිටින ලක්ෂ සංඛ්‍යාත නංගිලා මල්ලිලාගේ වාරයයි දැන්. හොඳයි. ගිය සතියේ ප්‍රශ්නෙට පිළිතුරු සමගින් මේ සතියේ ප්‍රශ්නය දැන් නාලකගෙන්. ගිය සතියේ අපි අහුවේ මේ අපේ අසල්වැසි මාලදිවයින් රාජ්‍යයේ ජාතික පුෂ්පය හැටියට තෝරාගෙන තියෙන පියකරු මල කුමක්ද කියලා. නිවැරදි උත්තරේ රෝස මල. අපි මේ සැරේ අහන්නේ මාළුන්ට සම්බන්ධ වුණු තවත් ප්‍රශ්නයක්. දැන් චතුර මොහොතකට කලින් ඇහුවා මේ බොහොම භයානක මාළු විශේෂයක් ගැන. මම අහන්නේ ඊට වඩා වෙනස් ආකාරයක බොහොම චමත්කාරජනක මසුන් විශේෂයක් ගැන. මේ රත්තරන් මාළු එහෙම නැත්නම් ගෝල්ඩ් ෆිෂ් කියලා හැඳින්වෙන මාළු විශේෂය ගැන. මේ ගෝල්ඩ් ෆිෂ් හැටියට හැඳින්වෙන මාළුවා අද ලෝකයේ පුරාම මසුන් නැති කරන්නන් අතර බොහොම ජනාදරයටපත් බොහොම ප්‍රචලිත මාළුවෙක්. මේ මාළුවාගේ නිජබිම පෙරදිග රටකයි තියෙන්නේ. මේ මාළුවා මුලින්ම බිහි වෙලා තියෙන්නේ ලෝකෙට පැතිර ගිය එක්තරා පෙරදිග රටකින්. පෙරදිග රටවල් දෙකකින්. ඔබ දන්නවද මේ පෙරදිග රටවල් දෙක මොනවද කියලා? එයයි අපි මේ සතිය ඔබෙන් අහන ප්‍රශ්නය. තුන්වන වටේ ලකුණු තත්ත්වයයි මේ. චින්තික ප්‍රභාත් ලකුණු 10යි, දිලුපා කුමාරි ලකුණු 35යි, පූර්ණිමා ප්‍රේමරත්න ලකුණු 10යි, දිමුතු බුද්ධික සමරසිංහ ලකුණු 10යි, ජානක සුරංග ලකුණු 5යි, චමින්ද සංජීව විජේවික්‍රම ලකුණු 23යි. ඒ අනුව අද පැවති තරඟයෙන් ජයග්‍රහණය ලබන්නේ දිලුපා කුමාරි අංක 800 දරන කොට්ටාව මුතුහර ළමා සමාජයෙන්. ඇය වාසනාව ලබනවා වසර අවසානයේ පැවැත්වෙන අවසාන මහා තරඟයට සහභාගී වීමට. අප ලබන සතියේ යලිත් ඔබ හමුවන්නේ වයස අවුරුදු 9-12 අතර නංගිලා මාලිලා සඳහා පැවැත්වෙන මූලික වටේ තරඟයකින්. ආයිබෝවන්